මේ ඉදිරියට අයින් කර ගන්න ඕන. අන්කවුට් එක වෙන්නේ නැහැ දැන්වත් කිරීම නාවන. මේ දැල්ල මොකද්ද? කවද කොයි කප් එකක්ද? නෑ අපි දැන් කප කපේ ගන්න ඉහාට කියලා මේ දැල්ල මොකද්ද? මේ ඇදලි දැල්ලක් තියෙනවා මොකක් අයින් කරලා. ගන්න කපපේ. ඔය ලුණු ටිකත් එක්කම අයින් කරා. මේ මේක දාලා මායින් What? Yeah, I know. Okay, are done. Yo party කරන්න. ඒකයි ඔය අයින් කරලා BCL වල දාලා තින්නේ අස් කරන්න. නෑ වාටි කරන්න. මේ ලෑලා අස් කරේ නැද්ද? මේක අයින් කරන්නේ මොනවාද ලෑලා? මේක රාත්‍රී නිදි මේක ගද්දි හරිද මේක සෝදන්න බෑ මේවා කැඩි කැඩි දැන් සෝදන්න බෑ මොනවා කැපුවද කියලා දන්න මේවා ඔක්කොම කැඩි කැඩි ගිහිල්ලා තියෙනවා මේ ලෑල්ල දාන්න අර බෑක් එක හරිද ලෑල්ල කඩලාම දාන්න ඕනේ ඊට පස්සේ මේ ලෑල්ලත් ඒවයි කොල්ලෝ ගෙවල් වල දැන් මේ ලෑල්ලක් ගද්දි මේක දාන්න මේක ගත්ත එක්කනට ගස්සින් බෑක් එකට දාන්නකෝ බෑක් එකට දාන්න ගත්තම ඉඳෙන්න පුළුවන් පස්සේ ඒ කියන්නේ දැන් පාවිච්චි නොවන ලෑල්ලක් ගද්දි ලෑල්ල එක්ක අඹ වත්ත ඉන්න අඹ පොස් හරි එකක් ගන්න සියවල හොඳයිද සියවල හොයාගන්න අඹ පොස් හරි එකක් ගන්න මේ ගමකට යන්න මේ වැස්ස නිසා තමයි ඇත්තන ප්‍රශ්නේ වුණේ ඔක්කොම නේද හදාගෙන හිටියේ කලින් පාර ඒතර ඉස්සරහ දුන්නේ අපි දැන් මේවා ගෙවලා ගන්න හොද හරි අස් කරගත්තට පස්සේ හිටියා මේක යලකලා ගිනිගල දැන් ආමිකේ කටේල දැන් පැනිලක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ අපේ නවත්තන්නේ ඉන්න වැඩ තමයි හරිද ඉන්න වැඩ ඇස්සේ පවුවට කරගන්න නැතුව පුළුවන් තරම් බැලන්ස් කරගන්න මේ පාය වැස්ස නිසා තමයි ඇත්තටම ගැටලුව ආවේ නැත්නම් මේව වෙන බම්පු තියලා මේව කරලා දීපේ එතකොට වැස්ස අදාපිය මම දැන් මේ කාලේ නම් දන්නවා වහිනවා කියලා එතකොට අපේ වැස්ස අද පෑයද උලං වැස්සද මොකට ආවත් ඔරොත්තු දෙකකින් ඉන්නවා ඒක උත්තරයක් නෙමෙයි ඔව් ඒක නිසා වහිනක අපිට අදින් එකක් නෙවෙයි දැන් පිටාගෙන් පස්සේ දිගටම වහින. ඒක නිසා වැස්සට සූදානම් වෙන්න. කවුද මේ කල්වලට ගිහිල්ලා අපි ගෙදරින් ටෙන්ට් එක අරන් එන්න මොකද දැන් ටෙන්ට් එක ගහලා එතකොට දන්සලා දෙද්දී මූලික අවස්ථාවේ ඉඳන් අපි සූදානම් වෙනවා. වැස්සොත් මොකද කරන්නේ? බෑයොත් මොකද කරන්නේ? වතුර කැපුවොත් මොකද කරන්නේ? ලයිට් ගියොත් මොකද කරන්නේ? මේ ටිකට කස්තිය ටික පිළිවෙලක් කරගන්න ඕනේ. ඊට පස්සේ සංවිධානය කරගන්න ඕනේ. මේක සාමාන්‍ය මට්ටමේ කරපු එක දැන් මේ නීති දාලා අපිට මේ අපිත් ආසයි දන්සලා ගිහලා කාලා මේ දාලා දෙන්නේ. අයි මේ වෙලාවේ මිනිස්සු ඉස්සෙල්ලා වැඩි කරනවා. වැඩි කරාම පස්සේ මොකද? නිලධාරි දාලා වැඩි හොයනවා. ඒකනේ මේ වෙලාවේ නැත්නම් දන්සලකට මෙච්චර දේවල් දඟලන්න ඕනේ නෑනේ. ඔව්. මේක දැන් තාටි වෙලාවක් ගන්න මැස්ස නවතුන පොයි. මේක අපිට ආතට ගන්න. ගොඩක් හදා ගන්න ඕනේ. ළමයි මේ ලෑල් ටික අර පැතරෙන් ගන්නකො මේ මේවට මේ හොදලා අතෙන්ට අරගෙන මෙතන තියන් හොදලා එතනින් අඩු කරගන්න. අඩු ගන්නනේ. ටැප් එක ඊට පස්සේ කොතනින් තියන්නේ? ටැප් එක මේක ගන්න. මේ වැඩේ හොඳයි. දැන් හැම එකකට වැරදි කියන්න ඕනේ නෑනේ. මේ වැඩේ හොඳයි. හරිද? මේක අනිත් කට්ටිය කරපු නැති වැරද්ද. මොකද නැත්තම් වල ගන්න බටේ කොහේ හරි ඉල්ලලා තියෙන එකනේ. මේක ඇත්තටම හොඳ වැඩක්. ඕන දැන්ට අරන් ගියා ටැප් එක ගාලා පාවිච්චි. හැබැයි මේක තව මොකක්ද කම්ප්ලීට් කරන්න ඕනේ. තව කොහෙන් හරි එල්ල ගන්න ඕනේ කොල්ල. කොතනින්ද එල්ලන්න තියන් තරම් නෑ වලට එල්ලන්න. එක්ක මේකට මේ මෙච්චර හොඳ වැඩයි කරපෙක ඉතින් කම්ප්ලීට් කර ගන්න ඕනේ. මේක එල්ල ගන්න තරක් හදා ගන්න ඕනේ. නැත්තම් මේක බිම දානවා ආපහු ගන්නවා බිම දානවා ආපහු ගන්නවා. මේක මේ ඕකට දෙන්න ගන්න අරගෙන පොඩක් කළාම අල්ලන්නේ කියලා.
වැස්ස දැරුණොත් දැන් මෙතන වතුර පාර යනවා පාරේනේ. නෑ මෙතන මෙහෙමයි ප්ලෑන් කරලා තියෙනවා මචං. මෙතන අපි මේසයක් තියලා මේසේ ලෑස්ති කරලා දෙන්නේ ඔක්කොම වියනේම මේකට තියාගන්න. මේසෙ උඩ. මේසෙ උඩ තියුවට දැන් ඔබතුමා සපත් දාන අපි සපත් දාගෙන ඔක්කොම එතකොට මේ හරි චූට්ටක් හරි මේ වුණොත් තේරුම්න්නේ නෑනේ. ඒක නිසා මේ ටිකක් නම් ප්ලෑන් කරන්න ඕන සංසල. මේ පත්‍ර ටික අයින් කරලා කොහොම සුදු පත්‍ර ගෙනා නැද්ද? ගියා. දැන් මේකේ අයින් කරලා පියන් ටික තියනවා තහනම්. ඔය පියන් තියෙන්නේ කොයි මේ අර අත උන්නෝ ගියා. මේ කොලටි අයින් කරලා